මේ දවස්වල හැම තැනම ෂයා වෙන මෙන්න මේ වගේ ෆොටෝ එකක් පට්පට් ගාලා හදාගමු. වෙල්කම් බැක් ටු අසන්ටෙක්. අද අපි කතා කරන්න යන්නේ මුලින් කිව්වා වගේම මෙන්න මේ වගේ ෆොටෝ එකක් කොහොමද හදාගන්න කියලා. රයිට්, ඉතින් මේක කරන්න ඔයාට ආගාව තියෙන ඕනම ස්මාර්ට් ඩිවයිස් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මේකට පාවිච්චි කරන්නේ අපි හැමෝම වගේම ගොඩක් දෙනෙක් මගේ වීඩියෝස් බලන වගේම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකනේ. ඒ හින්දා මම පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක. ඔයාට මේක කම්පියුටර් එකක්, ලැප්ටොප් එකක්, ඒ වගේ ඕනම ස්මාර්ට් ඩිවයිස් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. රයිට්, එහෙනම් අපි මේ වැඩේ පටන් ගමු පට් ගාලා. රයිට්, ඔයාලට මේ වෙද්දි මගේ මේ කොයි පැත්තෙන් හරි මේ ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක පේනවා. රයිට්, ඉතින් මේක කරන්න ඔයාගේ ෆෝන් එක අතට ගන්න ඕන. ෆෝන් එක අරගෙන මේකෙදි අපි මේක කරන්න පාවිච්චි කරන්නේ වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකට යන්න ඉතින් අපි ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට යන්න ඕනේ. ඒ කියන්නේ අපි ගොඩක් කාලේ පාවිච්චි කරන Google Chrome නේ. ඒ වගේ ඔයාගේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. රයිට්, ඒ විදිහට වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තාට පස්සේ ඒකේ සර්ච් කරගන්න අද අපි මේ වැඩේ කරන්න යන AI වෙබ්සයිට් එක. ChatGPT එහෙම නෙමෙයි. අද අපි කරන්න යන වෙබ්සයිට් එකේ නම තමයි Grok AI. මේ වැඩේ කරන්න අපිට සාමාන්‍ය ChatGPT එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඒ වුණාට මම මෙතනදී ChatGPT එක නැතුව Grok AI එක තෝරගන්න හේතුවක් තියෙනවා. ඒ මොකද කිව්වොත් එහෙම මෙතනදී අපි දන්නවනේ මේ ෆොටෝ එකක් නේ අපි ජෙනරේට් කරන්නේ. මේ ඉමේජ් ජෙනරේට් කරන එක ChatGPT එකේ අපි ෆ්‍රී පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් උපරිම ඉමේජ් 2යි දවසකට ක්‍රියේට් කරගන්න. ඒ හින්දා මේ Grok AI කියන එක මම පාවිච්චි කරන්නේ. ඒකේ unlimited image generate කරන්න පුළුවන්. මේකත් ChatGPT වගේ වෙබ්සයිට් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලා Grok AI කියලා සර්ච් කරගත්තා නම් ඒ සර්ච් කරත්තම උඩින් වෙනවා x.ai කියලා මේකක්. මේක ඇවිල්ලා Grok AI කියන්නේ අපේ Elon Musk ගේ AI මොඩල් එක තමයි. Elon Musk ලාගේ ඒක X කියන කම්පැනි එකෙන් ඩෙවලොප් කරපු AI මොඩල් එක. ඉතින් අපි මේක තමයි අද පාවිච්චි කරන්නේ. රයිට්, අපි වෙබ්සයිට් එක ඕපන් කරගමු. රයිට්, මෙතන ඉඳන් මම ඔයාලට තේරෙන විදිහට බොහොම සරලව කියාගෙන කරගෙන යන්න මේ වැඩේ. මෙතනදී මේ විදිහට වෙබ්සයිට් එක ඕපන් කරගත්තම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේක ෆෝන් එකෙන් නම් කරන්නේ මතක ඇතුව ඔයාගේ මේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක උඩ තියෙන මෙන්න මේ ඩොට් තුන ක්ලික් කරලා ඒකෙත් යටට ගිහිල්ලා තියෙනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා. අන්න ඒක දාගන්න. බොහෝ වෙලාවට මේක දාගත්තේ නැත්නම් ඔයාට මේක හරියට සයින් අප් වෙන්න බෑ. ඒ හින්දා මතක ඇතුව ඩෙස්ක්ටොප් මෝඩ් එකට මේක ඩෙස්ක්ටොප් සයිට් කියන මොඩ් එකට මෙන්න මේ ටික් එක ඕන් කරගන්න. රයිට්, ඒක කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන try grok කියන එක ක්ලික් කරන්න. රයිට්, ඒක try grok කියන ක්ලික් කරාට පස්සේ ටිකක් වෙලා යනවා. මේක පොඩි ලෝඩ් වෙන්න යනවා. සාමාන්‍ය ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක යන වෙලාව වෙනස් වෙනවා. රයිට්, try grok කියන ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙයි. හරි, දැන් මෙතෙන්දී ඔයාට මෙතෙන්දී ඔයා පොඩ්ඩක් මේ ඩොට් තුන ක්ලික් කරලා බලන්න ඔයා ඉන්නේ ඩෙස්ක්ටොප් සයිට් එකේ සයිට් මොඩ් එකේද කියලා. මේ වෙලාවෙත් ඔයා ඩෙස්ක්ටොප් සයිට් මොඩ් එකේ නෙමෙයි නම් ඉන්නේ. ආයෙ පාරක් මේ ටික් එක දාගන්න. මම හිටියේ ඩෙස්ක්ටොප් සයිට් මොඩ් එකේ නෙමෙයි. එහෙනම් මම ආයෙ පාරක් ඒ ටික් එක දාගත්තා. මේක ඒ විදිහට දාගත්තට පස්සේ ඔයාට උඩින් බලා ගන්න පුළුවන් sign up කියලා බටන් එකක් තියෙනවා. අන්නේ sign up කියන බටන් එක ක්ලික් කරන්න. රයිට්, ඒ ක්ලික් කරාට පස්සේ මේ human verification එකක් එනවා. ඔයාලා දන්නා මේ වගේ verification එනවා. මේ verification එක පොඩ්ඩක් විතර කරදරකාරී ටිකක් වෙලා යන එකක්. කියන්නේ මේ auto verify වෙන පොඩි සිද්ධියක් තියෙන්නේ. ඉතින් ඒක සමහර වෙලාවට එකපාරක් ෆේල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා. එහෙම වුණොත් ඔයා ආයෙ ටික වෙලාවකින් ඇවිල්ලා පොඩ්ඩක් try කරලා බලන්න. මේක තමයි දැන් ගොඩක් වෙලාවට AI වෙබ්සයිට් වල තියෙන verification mode එක. අපි පොඩ්ඩක් මේක verify වෙනකම් බලාගෙන ඉමු. රයිට්, මේ විදිහට වෙරිෆිකේෂන් කම්ප්ලීට් වුණා. ඊළඟට ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකකට. ක්ලියර් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඒකට ආවට පස්සේ ඔයාලට පේන ඇති Google sign up කියලා sign in with Google කියලා. ඒ වගේම එකපාර ක්ලික් කරන්න යන්න එපා. මෙතනත් වෙරිෆිකේෂන් එකක් වෙනවා. මේකත් වෙලා ඉවර වෙනකන් චුට්ටක් වෙලා පිටි වැසගෙන ඉන්න වෙනවා. රයිට්, ඒකෙදි වෙරිෆිකේෂන් එකේදී human කෙනෙක් කියලා වෙරිෆයි කරලා ටික් එක දාන්න ආවා. එහෙම આવොත් ඔයාලා ඒක ටික් එක දාන්න. ඒක දාලා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ කලින් ග්‍රේ කලර් වෙලා තිබ්බ මේවා එක දැන් පේනවා අපිට හරි විදිහට. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාගේ තියෙන Google account එක පාවිච්චි කරලා මේකට sign in වෙන්න. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මේ දෙවෙනි යට තියෙන sign up with Google කියන බටන් එක ක්ලික් කරන්න. රයිට්, ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඔයාගේ තියෙන account තියෙන හරියට එනවා. ඉතින් මෙතනින් ඔයාගේ account එක මේකට පාවිච්චි කරන account එක ක්ලික් කරන්න.
මේ වැඩට පාච්චි කරන්න යන එකකවන්් එක කෙන ගාව පාච්චි කරන Gmail එකකවන්් එක කලික් කරන්න ඒ කලික් කරට පස්ස මේ වගේ මැසේජ්ජක් අපේ එතන කටිනිියෝ කියන එක දෙන්න රයිට් ඒක එවිදි රුණාට පස්සේ ආය පාරක් වෙරිෆිකේෂන් මේ මෙතඩ්ඩයක් යනවා රයිට් මේ විදියට වෙරිෆිකේෂන් සක්සස්ෆුල් වුණා දැන් හරි විදිහට නම් අපි සයිට් එකට ලෝඩ් වෙන්න ඕන අපි බලමු ටිකක් වෙලා ලෝඩ් වෙන්න ටිකක් වෙලා රයිට් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙයි හරි අපි දැන් මේ වෙද්දි මේ වැඩේ අමාරුම කොටස පහු කරලා ඉන්නේ ඒ කියන්නේ මේකට ලොගින් වෙන පාර්ට් එක තමයි චුට්ටක් කට්ටියට තේරුම් ගන්න අමාරු ඒ වගේම ටිකක් කරගන්න අමාරු කොටස එතනින් එහාට ටික නම් බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් ඉතින් ඔයාලා ලොගින් වෙලා ඉවරනම ඔයා බලන්න ඔයාගේ account එක හරියට මෙන්න මේ කොනේ පෙන්නනවාද කියලා. ඒ විදිහට වෙලා තිබ්බනම් හරියට බලන්න ලොගින් වෙලා ඉවරයි මේ වෙද්දි. ඉතින් මේකට සමහර Google accounts වලට මේකට ලොගින් error එකක් එන්න පුළුවන් සමහරට ඒකෙන් හරියට මේකට sign up වෙන්න බැරි වෙනවා. එහෙනම් මට මම මේක ඔයාලට වීඩියෝ ගේන්න කලින් device දෙක තුනක try කරලා බැලුවා. මට එක device එකේ ප්‍රශ්නය ආවා. ඒ කියන්නේ මම පාවිච්චි කරලා එක account එකකින් ඒකට sign up වෙන්න බැරි වුණා. ඉතින් ඊට පස් මං කර වැඩේ තව තිබ්බ මගේ Google account එක පාවිච්චි කරලා මේකට sign up වෙන්න බැලුවා. එතකොට ඒ වැඩේ හරි ගියා. ඒ විදිහට ඔයාටත් මේ ප්‍රශ්නේ ආවොත් ඔයාට මේ close කරලා ආයෙ මුලින් ඉඳන් ඔයාගේ තියෙන වෙන Google account එකකින් sign up වෙන්න මේකට. ඒ විදිහට කරගත්තට පස්සේ ඔයාලා මේ interface එකට කොහොම හරි ආවා කියමුකෝ. ඉතින් මෙතනින් එහාට බොහොම ලේසි වැඩක් තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා දැන් බලමු. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන attach button එක පේනවනේ ඔයාලට. අන්න ඔය button එක click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වෙයි. එතන ඔයා upload file කියන එකේ select file කියන එක click කරන්න. මෙන්න මේ select file කියන එක click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ එකකට ගියයි. මෙතනින් ඔයාලට තියෙන්නේ ඔයාලගේ දැන් ඔයාගේ device එක ගන්න මේ window එක වෙනස් වෙනවා. මෙතනින් ඔයාලට දැන් මම Samsung device එක ගන්න මෙන්න මේ file කියන එක click කරලා ඔයා කොහොම හරි යන්න ඕන ඔයාගේ gallery එකට. මෙතනදී recent file වලට තමයි එන්නේ. එතනින් ඔයාලා gallery එකට එන්න. මේ විදිහට මම gallery එකට ආවා. gallery එකට ආවට පස්සේ දැන් මම මෙතනදී ඔයාලා මෙතනදී image එක generate කරන්න යන්නේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේකට තමන්ගේ ෆොටෝ එකක් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ celebration එකක් ඒ වගේ ඕනම image එකක්. ඒ කියන්නේ ඔයා ගාව තියෙන ඕනම image එකක් දාලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කරන්න යන්නේ. දැන් මම මෙතනදී මම පාවිච්චි කරන්නේ මගේ image එක තමයි මම පාවිච්චි කරන්න යන්නේ. ඒ විදිහට ඔයාලා කැමති image එක තෝරගෙන ඔයාලා gallery එකෙන් select කරන්න තමයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ දැන් මේ විදිහට මගේ image එක ඔයාලට පේනවා. ඒක මම මේ විදිහට select කරනවා. ඒක select කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ආපහු එනවා කලින් හිටපු site එකටම. right මේ විදිහට ඔයාලා image එක ඔයාලට select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට pop up වෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ image එක ඔයාලට මෙන්න මේ හරිය බලා ගන්න පුළුවන් image file එකක් මේ විදිහට attach වුණා කියලා. ඉතින් ඒක මේ විදිහට වැටෙද්දි සමහර විට ඔයාලට මේ විදිහට මේක පෙන්වන්න නැතුව රතු පාටින් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක හරියට අප්ලෝඩ් වෙලා නැහැ. එහෙම වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාගේ connection speed එක connection එක ටිකක් slow වෙන්න පුළුවන්. එහෙම වුණාමත් මේක හරියට අප්ලෝඩ් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක එන්න පුළුවන්. අනිත් හේතුව තමයි මේක ටිකක් size ඔයාගේ image එක size එකෙන් වැඩි. ඒ කියන්නේ ටිකක් ලොකු size එකේ image එකක් තමයි මේක. එහෙම වුණොත් එහෙම ඔයාලට කරන්න තියෙන ඒක image size එක චුට්ටක් අඩු කරගන්න. ඊට පස්සේ ඔයාම හිතට අප්ලෝඩ් කරලා බලන්න. ඒ විදිහට අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට හරි විදිහට මේක හරියට අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන අපිට ටයිප් කරන්න තියෙන තැන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලට මෙන්න මේ prompt එක ටයිප් කරන්න. convert this image ghibli art කියලා. මේ විදිහට convert this image ghibli art කියලා ටයිප් කරලා මෙන්න මේ තියෙන ප්ලස් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පොඩ්ඩක් උඩට ආවම මේ විදිහට අපේ image එක generate වෙන්න පටන් අරන් තියෙන්නේ. අපි බලමු කොයි වගේ output එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා. right ඔයාලට පේනවා ඇති අපි අතිසාර්ථක විදිහට ඒ image එක generate කරගත්තා. ඉතින් මේ විදිහට ඔයාලට මේ prompt එක මේ විදිහටම පාවිච්චි කරලා වෙන images generate කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ convert මෙන්න මේ prompt එක අපි දුන්නේ convert this image ghibli art කියලා. අපි ghibli art කියන එක වෙනුවට එතනට අපි දෙනවා මම උදාහරණයක් විදිහට පෙන්නන්නම්. අපි දාමු Minecraft වගේ එකක්. Minecraft කියන ගේම් එක කාලා දන්නවා ඇති.
රයිට් ඔයාලට බලාගන්න පුළුවන් මේ වෙද්දි මයින්ක්‍රාෆ්ට් ආර්ට්යකොත් මේ විදිටම හැදුනා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට මේ වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මේක තමයි අපේ ඉමේජ් එක. මේක සේව් කරගන්න විදිහත් අපි බලමු. රයිට් මේ ඉමේජ් එක සේව් කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පුළුවන් මේ විදිහට මේක උඩ ක්ලික් කරලා මේ විදිහට මේක උඩ ක්ලික් කරලා මේක උඩ ක්ලික් කරගෙන ඉඳලා يعني ඉමේජ් එක උඩ ක්ලික් කරගෙන ඉඳලා මෙන්න මේ ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. ඔයාලට හරිම ලේසි වැඩක් තියෙනවා. ඔයාලට අමාරුම තමරුන්ට වෙබ්සයිට් ලොග් වෙනකොට ඒ ටික හරියට කරගත්තා නම් ඔයාලට ඇති වෙනකම් මේකෙන් ඔයා කැමති විදිහේ ආර්ට් හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අද අපිට මේ වීඩියෝ එකේ මේක ගැන කතා කරන්න තියෙන මේ වීඩියෝ එක අවසාන හරියට තමයි ඇවිල්ලා ඉන්නේ. මං හිතනවා මේ වෙද්දි ඔයාලට හොඳ අයිඩියා එකක් ඇති මෙන්න මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වගේ AI ආර්ට් එක කොහොමද හදාගන්නේ කියලා. මෙතනදී ඔයාලට පොඩි හරි තැනක් මේ වීඩියෝ එකේ තේරුම් නැත්නම් අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයිද නරකයිද ඒ වගේ දේවල් කමෙන්ට් කරන්න. මම ඒවට අනිවාර්යෙන් බලලා ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒවන් channel එක subscribe කරන්න, subscribe කරලා notification එක ගන්න ඕල් කරගන්න. ඒ වගේම මේ දවස්වල තරගෙට මේ ෆොටෝස් හදනවනේ. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි තවත් කවුරු හරි යාළුවෙක් මතක් වුණා නම් එයාටත් මේක try කරලා බලන්න ආසයි කියලා හිතෙන එයාටත් මතක ඇතුව මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හම්බෙමු.